කියන්නේ කියලා මම ඒකයි කෝල් කළේ. දැන් ටීචර් කියන්නේ මේ ටීචර් කීයටද දැක්කේ මේ? මේ දැන් මම ගෙදර ආවේ දැන්. එතකොට මේ දවල් වෙලා තියෙන ඔව් ටීචර්. පැය භාගයක් ඇති. ඔව් දවල් කූඹි ගහලා ඉන්න ටිකක් වෙලා. මම උදේනේ ගෙදරින් ගියේ උඩ හිටියේ අවුව හින්දා. ඔව්. වත්තේ වැඩක් කරන්නත් බෑ. එන්දෑවේ එහෙ වැඩ කරලා අර දර ටිකක් තිබිලා ඒකත් අරගෙන. ඔව් ටීචර් ගෙදර කතන තියෙන්නේ ඒකයි තවම ඔය ආපු පිම්ම තවම එතන ඒක. පහලෙන් වැටලා තමයි. ඔව්. මේ වෙන්නලු මේ තුන් දෙනෙක් පොර කෑවලු. එහෙම. ඔව් බලලු තුන්. ලොකු වලියක් ගිල්ල කියන්නේ. වැටිච්ච පාට ඔළුවත් මේ ගැට්ටේ වගේ වැදිලා තියෙන ඔළුව. පොර කෑවලු. ඉහා ගෙදර වහලේ. එහෙත්වා කාලා මේ උඩින් පැන පැන එන්නේ නැති. පැන පැන ඇවිල්ලා. ආරකේස්. ඒකනේ ඉවලෙම මම මොකක් හරි කතා කරලා මෙයා කරනවා මම හිටියේ නෑනේ. හරියටම ගැට්ටේ තමයි ඔළුව වැදිලා තියෙන ටීචර්. දොර අරගෙන මේ අර කිරි ටික දාන්න කියලා එනකොට වර්ගයක් පේනවා මට. ඒ ගමන තමයි මං ගායනට චතා කරලා එයා දන්නේ ගායන දන්නේ කාගේ කෙද්ද කියලා මට මතකයි එහෙ ගිය වෙලාවේ අලු පාට මං කිව්වා මේගොල්ලන්ගේ තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න